ආයිබෝන් යාළුවනේ ඔන්න ඉතින් අද අලුත් දෙයක් කරන් ආවා මේක අලුත් නෙමෙයි චුට්ටක් පරණයි හැබැයි මගෙන් දෙතුන් දෙනෙක් කමෙන්ට් කරලා අහලා තිබ්බෙන් තමයි මම මේක කියලා දෙන්නේ ඉතින් ඕගොල්ලන්ගේ ඩැමේජ් වෙලා තියෙන ෆොටෝස් තියෙනවා ඕගොල්ලන් ඉස්සර ගත්ත ෆොටෝස් ඩැමේජ් වෙලා තියෙනවා මෙන්න මේ විදිහට මේ වගේ ෆොටෝස් තියෙනවා මම මේක ඉන්ටර්නෙට් එකෙන් ගත්ත ෆොටෝස් දෙක තුනක් ඉතින් මේ වගේ ෆොටෝස් ඕගොල්ලන් ගාව තියෙනවා ඩැමේජ් වෙලා ඉතින් මෙන්න මේක ආයි අලුතෙන් හදනවා නම් ඕගොල්ලන්ට දවස් ගණක් සල්ලි යනවා. ඉතින් එච්චර වියදම් කරන්න ඕනේ නැහැ. ඕගොල්ලන්ට Gemini වලින් මෙන්න මේ ෆොටෝ එක ඕගොල්ලන්ට පරණ තත්ත්වෙට හදා ගන්න පුළුවන්. අපි බලමු ඒක හදන හැටි. හැමදාම කියන විදිහට අපේ channel එක subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන විදිහට subscribe කරලා bell icon එක click කරන්න. ඕගොල්ලන්ට අලුත් notification අලුත් වීඩියෝ බලා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ මොබයිල් එකේ ඉන්ටර්නෙට් බ්‍රවුසර් එක පාවිච්චි කරන්න ඕන මේකට. ඉතින් මම පාවිච්චි කරන්නේ Google Chrome එක. ඉතින් මම Google Chrome එක open කරගන්නවා. ගියාට පස්සේ මෙන්න මෙතන පෙන්නනවා search එක මෙතන www.google.com කියලා type කරගන්න. type කරාට පස්සේ Google එකට යන්න. Google එකට ගියාට පස්සේ Google search එකේ Gemini AI කියලා type කරන්න. Gemini AI. type කරාට පස්සේ මෙන්න මේ එකක් එනවා. මේකේ පළවෙනි Google Gemini කියන එක click කරගන්න. click කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට Gemini එකේ side එකට යන්න පුළුවන්. ගියාට පස්සේ ඕගොල්ලන් මෙන්න මෙතන create image කියන එකට දාගන්න. create image එකට දාගත්තට පස්සේ ඕගොල්ලන් ගාව තියෙන damage වෙච්ච ෆොටෝ එක මේකට upload කරගන්න. දැන් මම ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරගත්තු ෆොටෝ එකක් තියෙනවා. මෙන්න මේක අප්ලෝඩ් කරගන්නවා. අප්ලෝඩ් කරගෙන ඕගොල්ලන් මෙතන කමාන්ඩ් එකක් දෙන්න reset this photo කියලා දෙන්න. දුන්නට පස්සේ ඔයා send කරන්න. ඊට පස්සේ එයා ඒ ෆොටෝ එක රීසෙට් කරන්න බලන්න මේ ෆොටෝ එක ගොඩාක් ඩැමේජ් වෙලා තිබ්බ ෆොටෝ එක. ඉතින් මෙයා රීසෙට් කරන්න අපි කමාන්ඩ් එක දුන්නාට පස්සේ Gemini එක රීසෙට් කරන්න try කරනවා. ඉතින් ඒකට පොඩ්ඩක් වෙලාවක් අපි ඉවසන්න වෙනවා ඒ ෆොටෝ එක හදලා දෙනකම්. ඉතින් මෙන්න එයා හදලා දුන්නු ෆොටෝ එක බලන්න කොච්චර පැහැදිලිව හදලා දීලා තියෙනවද කියලා. මේක හොයන්න බෑ හදපු එකක් කියලා. දැන් මේකයි ඔයා අප්ලෝඩ් කරපු ෆොටෝ එකයි බලන්න. අප්ලෝඩ් කරපු ෆොටෝ එක කොච්චර ඩැමේජ් වෙලා තියෙනවද කියලා. ඉතින් මේ ෆොටෝ එක එයා අපිට හදලා දීලා තියෙනවා කිසිම ඩැමේජ් එකක් නැති විදිහට. මේ මෙහෙම කරනවද නේ? ඇයි මේ කාලකන්ණි වැඩ කරන්නේ? වීඩියෝ එක වැදගත් නම් ලයික් එකක් දාලා ෂෙයාර් එකක් කරගෙන යන්න.